හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මම මේකට වොයිස් එක දාන දවසේ අපිට හොඳටම වැස්ස වැඩි ගණන් ගන්න එපා ඉතින්. ඔන්න ඉතින් නිවාඩු දවස් ඉතින් මම කළේ ටිකක් 7 විතර වෙනකන් නිදාගත්ත එක. 7:30 වගේ වුණා. ඔය ඉන්නේ ඉතින් පූස්තලිය. එයාත් ඉතින් කරන්නේ ඉතින් මාත් එක්ක නිදාගන්න එක. ඔය එයා ඉතින් නිදියලා නැගිටලා නානවා. නමුත් ඉතින් අද නිවාඩු දවස නිසා මගේ කාමරේ ටිකක් අස් කරන්න මම තීරණය කරා. මම ඉතින් මුලින්ම කරේ ඉතින් මගේ කාමරේ ඉතින් ඇඳ රෙදි ටික ඔක්කොම ගලවලා කොට්ට ඒ වගේ ඔක්කොම කවර ගලවලා ඔක්කොම හොදපු එක. අපි ඉතින් කැලම වුණාම දන්නවනේ ඉතින් කොහොමද ඉතින් කාමරේ ලස්සනට තියාගන්නේ. කැලම හරි ආසයිනේ ඉතින් කාමරේ ලස්සනට තියාගන්න. මම ඉතින් ඔක්කොම කොට්ට වල ඔක්කොම හැමදේම ගලවලා මම කරේ ඉතින් හොදන්න දාපුක. ඊට පස්සේ ඉතින් මගේ ජනෙල් ඇරලා ඔක්කොම කරලා මම ගියා ඉතින් මිදුලට. නිවාඩු දවසට ඉතින් මිදුලට ගිහලා ටිකක් වෙලා එළිය බලන් ඉන්නවා කියන්නේ ඉතින් ඒක වෙනමම හිතට සැහැල්ලුවක් එන එක. ඔන්න ඉතින් දවල් වෙලා අපි තීරණය කරා පොඩ්ඩක් එළියට යන්න. එළියට යන්න කියන අපිට පොඩි වැඩ වගේ එකක් තිබ්බා. ඒ වැඩ ටික ඉවර වෙලා අපේ දවල්ට කන්න යද්දි 3යි. ඊට පස්සේ ඉතින් අපි තීරණය කළා දවල්ට ඉතින් කොත්තුවක් කන්න. ඔය ගොඩ කාලෙකින් තමයි ඉතින් දවාලකට කොත්තුවක් කෑවේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ වැඩ ටික ඉවර කරගෙන අපි දෙන්න ඉතින් කොත්තුවක් කාලා ගෙදර ආවා. ඔන්න ඉතින් උදේ මම වනලා ගිය බෙඩ්ෂීට් එක හැමදේම වෙරිලා තිබ්බා. මං ඉතින් දැන් කාමරේ අස් කරන්න ගන්න තමයි හදන්නේ. මුලින්ම ඉතින් මං කළේ මගේ කාමරේ මකුළු දැල් ටික ඒවම කඩලා මගේ බෙඩ්ෂීට් එක මං දාන්නවා. ඊට පස්සේ ඉතින් මම අල්මාරියේ රෙදි වගේක් දාන්න තිබ්බා. ඒ රෙදි ටිකත් නමලා අල්මාරියත් අස් කරා. ඊට පස්සේ ඉතින් මං අල්මාරියත් අස් කරා. ඔය අයිනෙන් ඉන්නේ ඉතින් මගේ ටෙඩි බෙයා. මට ඒක අම්මා මගේ උපන්දිනයකට අරන් දුන්න ටෙඩි බෙයා කෙනෙක්. මට මතකේ තියෙනම් 2019 වගේ තමයි අම්මා මට ඒක අරගෙන දුන්නේ. මං කොට්ටෝර හැමදේම දාලා ඉවරයි. ඔන්න ඉතින් මං අදහස් කරලා ඉවරයි. අඳේ රෙද්දත් හදලා කොට්ටෝරත් දාලා ඒ හැමදේම ඉතින් කරලා ඔන්න මං අද හදාගත්තා. බලන්නකො ඉතින් අඳේ ලස්සන. ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් මම මගේ වැඩ කරන මේසෙ පිහිටලා අස් කරලා ඒ හැමදේම කරලා අතු ගන්න පටන් ගත්තා. ඒ ටික අස් කරලා ඊට පස්සේ මං ගියා මගේ කණ්ණාඩි මේසෙට. එතනත් තිබ්බ බඩුවල දූවිලි පිහිටලා ඒ හැමදේම කරලා මං එතනත් පිහිටාම දැන් සතියකින් විතර වගේ තමයි මම ඔයව අස් කරන්න ගන්නේ. ඊට පස්සේ ඉතින් මම මුළු කාමරේම අතු ගාගත්තා. ඊට පස්සේ ඉතින් ඔයාලා හැමෝම මං වගේ කරනවද දන්නේ. මම අස් කරපු කාමරේ ඉතින් මම පිට කෙනෙක් වගේ ඇවිල්ලා ඉතින් බලනවා. ඔන්න ඉතින් හවස් වරුවේ මේ තියෙන අපේ අම්මයි කොමාරිකා බලේ. ඔන්න ඉතින් මං හවස් වරුවේ හිතාගත්තා මූණට පොඩි ප්‍රතිකර්ම ටිකක් කරන්න. මම ඉතින් දවල් අර කොමාරිකයිත්ත කඩාගෙන ආවා. මේ මං කරන්නේ නම් මේවත් හවස රැහැ මට වෙලාවක් තියෙන්නේ ඒ වෙලාවේ. ලා තමයි මම මේ කරන්නේ. මං ඒකට ගත්ත කහයි කෝපි ගත්තා. ඊට පස්සේ මං ඒ තුනම කොමාරිකයි කහයි කෝපි තුනම මිශ්‍රණය අරගෙන මං ඒක හොඳට මික්ස් කරගත්තා. දන්නවනේ ඔයාලා හැමෝම කොමාරිකාවල අර තියෙන කහට ගතිය වගේ අර කහ පාටට තියෙන ටික කපලා අයින් කරලා මැද තියෙන කෑලි අරගෙන මම ඉතින් ඒකෙන් පොඩි මිශ්‍රණයක් හදාගන්න. හැමෝම දන්නවනේ කොමාරිකා කියන්නේ ඉතින් ඉතාමත් හොඳ දෙයක් කියලා. මම ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මම ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරනවා. ඇත්තම කියනවා නම් මගේ හැම ටිකක් සෙන්සිටිව් වගේ. හැමදේම පාවිච්චි කරන්න බෑ. පොඩි වෙනස්කම්මක් වුණේ ගමන් ඉතින් කුරුලා එන්න ගන්නවා. ඉතින් මම දෙන විදියට ස්වභාවික දෙයකට හොඳ දෙයකට මම හිතනවා කොමාරිකා කියන දේ හොඳයි කියලා. මම ඉතින් මට පුළුවන් හැම දවසකම මට විවේකයක් තියෙන හැම වෙලාවකම වගේ මම ওই පැක් එක දානවා. දැන් මූණේ ගාලා ඉතුරු වුණාම මම කරන වැඩේ ඉතින් අතපය කකුල් වලත් ගා ගන්නවා. අපි ඉතින් හැමෝම දන්නවනේ මූණට කරන හැම දෙයක්ම අපි මේ විදිහටම බෙල්ලටත් කරන්න ඕනේ කියලා. ඒ වගේ ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මම ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරනවා.
ගැලම හැමෝම කැමතිනේ ඉතින් ලස්සනට ඉන්න. ඊට පස්සේ මම විනාඩි 20ක් 25ක් වගේ ඉඳලා ඉතින් ওই ටික ඔක්කොම සෝදගත්තා. ඊට පස්සේ ඉතින් අඳුමක් දාගෙන ඒ දේවල් කරගෙන ඔය ඉතින් තියෙන පොඩි කෑම වර්ග ටිකක් ඉතින් මම කෑවා. ඊට පස්සේ ඉතින් දන්නවනේ අද දවසේ වෙච්ච වියදම් මම ලියන්න ගත්තා. ඒ දේවල් ලියලා ඊට පස්සේ ඉතින් මම නිදා ගන්න ගියා. මේ වීඩියෝ ගොඩක් ස්තුතියි. එහෙනම් මං ගිහිල්ලා එන්නම්.